හරි. ගැටලුවක් කීයද? 21. 21. හරි මේ විදිහට දැන් පද්ධතිය දීලා තියෙන්නේ. උෂ්ණත්වයේ පරිමාව සහ මුළු පීඩනය මේ විදිහට කියලා තියෙනවා. මෙතන කාබන් මොනොක්සයිඩ් ආරම්භයේදී 0.2ක් තියෙනවා. ආරම්භක මෞල සංඛ්‍යාව 0.2යි. හැබැයි උත්ප්‍රේරකයා දාලා පද්ධතියට හයිඩ්‍රජන් ඇතුල් කරනවා. පද්ධතියට හයිඩ්‍රජන් වායුව ඇතුළත් කරන්නේ පද්ධතියේ මුළු පීඩනය මේ අගයට එන තුරු. ඒ කියන්නේ ඒකේ කියවෙන්නේ නෑ දරුවෝ මෙයාගෙන් ඇති කරන පීඩනය අච්චරයි කියන එකවත් මෙයාගෙන් ඇති කරන පීඩනය අච්චරයි කියන එකවත් මෙයාගෙන් ඇති කරන පීඩනය මෙච්චරයි කියන එකවත් නෙවෙයි කියවෙන්නේ. හයිඩ්‍රජන් එකතු කරනවා එකතු කරද්දී මේ දෙන්නව ප්‍රතික්‍රියා වෙනවා මේ දෙන්න ප්‍රතික්‍රියා වල මෙතනෝල් ගෑස් එක හදනවා සමතුලිත පීඩනය මේ අගයට එනකොට තේරුණා නේද? දැන් පද්ධතිය PPR ගේ මේකේ අපිට එතකොට එක්කෙනෙක්ගේ සාධකයක් කියලා ගන්න බෑනේ මේ. දැන් මුළු පීඩනයෙන් මේ යන්නේ. සමතුලිත පීඩනයෙන් මේ යන්නේ. අනේක උඩට ඔය අපි තේරුම් ගන්න. පැහැදිලිද කියන්නේ? එතකොට අපිට ගානේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඒකවලදී සමගමෙන් කේපීසා කේසි ගන්න කරන්නේ. සමතුලිතයේදී මෙතනෝල් 0.1ක් සෑදී ඇත. අන්න මේ ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය මේ දියේකට සමතුලිතයි. සමතුලිත අවස්ථාවට ගියාම මෙයාගෙන් කොච්චරක් හැදිලා තියෙනවද? 0.1යි. මෙයාගේ 0.1ක් හැදිලා තියෙනවා. එහෙනම් දැන් අපිට වටිනා දත්ත කීපයක් තියෙනවා තියෙනවා. එහෙනම් මේකෙන් බෙන්ද ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය ඔක්කොම ටික කියන්නේ ලස්සනට ලියා ගන්න පුළුවන්. ආගන්න මේක. හරි ඒක ලස්සනට ගොඩනගා ගන්න පුළුවන්. ස්ටොයිකියමිති එකක් පිච්ච වෙනාවේ දශමිකක් හැදිලා නම් ස්ටොයිකියමිති දෙකක් පිච්ච වෙනාවේ කොච්චර ප්‍රතික්‍රියා වෙලාද? 0.2ක් ප්‍රතික්‍රියා වෙලා. ආ තුන් හතර දෙනෙක් මෙතන දශමිකයි මෙතන දශමික දාගෙන. ඒ මෝඩ වැඩේ කරන්න නම් මුළු ගානම වැරදි. අයිසේ හිතනවා මෙතන දශමයකින් ස්ට්‍රයික්‌ෙදි එකක් පිච්ච වෙනවා. ස්ට්‍රයික්‌ෙදි එකක් පිච්ච වෙලා දශමයක හැදෙනවා නම් ස්ට්‍රයික්‌ෙදි එකට දෙකක් වෙනකොට අනිවාර්යයෙන් මෙතන දශමයකින් මෙතන දශමයක ප්‍රතික්‍රියා වෙනවා. දශම දෙක ප්‍රතික්‍රියා වෙනවා. පොඩ්ඩක් සිහියෙන් හිතනවා. ගාන දැක්ක ගම කොහේ නිකන් කඩාගෙන ඉඳන් අඳාගෙන යන්න එපා. වරදින්න තියෙන තැන් ගොඩක් වැඩි. මේ ෆෝමැට් ෆිල් කරගන්න බොහෝම ප්‍රමාණිකූලව. මේක අවුල් කරගන්නේ නැතුව. මෙතන දශමයක හැදෙනවා නම් මෙතන දශම දෙක ප්‍රතික්‍රියා වෙනවා. ස්ටොයිකියමිති එකට දෙකයි. දෙකට එකයි. එහෙනම් මෙතන ප්‍රතික්‍රියා ප්‍රමාණය කොච්චරද? දශම එකයි. තේරුම් ගන්නේ. එතකොට අපි දන්නවා දශම දෙකයි දශම එකයි නම් මෙතනින් දශම එකයි මෙතනින් කොච්චරද? x ඍණ 0.2යි. x ඍණ 0.2යි. පැහැදිලිද කියන්නේ? එතකොට පුතේ ඔන්න දැන් පද්ධතිය මේ විදිහට සකස් වෙලා අවසానයි. පද්ධතිය ඔය විදිහට සකස් වෙලා අවසానයි. දැන් අපිට KBKC හොයන්න චූටි ප්‍රශ්නයක් තියෙනවා. පද්ධතිය මුළු පරිමාව දීලා තියෙන එක ප්‍රශ්නයක් නේ. මුළු පරිමාව දීලා තියෙනවා. අපිට සිද්ධ වෙනව නේද පුතේ මේකෙන් අපිට මුළු මෞල සංඛ්‍යාවට යන්න. මොකද x ගන්න නැතුව අපිට ගානේ KBKC ඉස්සරහට ගෙනියන්න බෑ. එහෙනම් අපිට x ගෙනියන්න සිද්ධ වෙනවා. x ගෙනියන්න සිද්ධ වෙනවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා පුතේ සමතුලිත පද්ධතියේ මුළු මෞල සංඛ්‍යාවට කවුරු දාන්නද? PV සමාන NRT දාන්න. තේරුණාද කියන්නේ? අපිට සිද්ධ වෙන මුළු මෞල සංඛ්‍යාවට PV සමාන NRT දාන්න. එහෙනම් පද්ධතියට සමතුලිත පද්ධතියට මම දානවා PV සමාන NRT. මෙතනට ගියාම NT සමානයි PV යට RT කියන තැනට අපිට එන්න සිද්ධ වෙන්නේ. එහෙනම් මෙයාව සමානයි පීඩනය 4.92 ATM. මම මෙතෙන් ආදේශ කරන්න හේතුවක් තියෙනවා. ඔය IIT exam වල උත්තර දීලා තියෙන්නේ මේ ඒකක වල. අපේ ඒකකයට පෙරවල හදනකොට ඔය උත්තරේ එන්නේ නැහැ. මම මේකෙම හදලා පෙන්නන්න නමුත් ඒකකේ වෙනස් කරගන්න ඔකට පුළුවන්. මෙයා මෙච්චරයි පද්ධති පරිමාව 5 ලීටර් කියලා දීලා තියෙනවා. R වල අගය 0.02යි ATM ලීටර් කෙල්විනේට මවුලේට අපිට දීලා තියෙනවා. එතකොට T වල අගය අපි දන්නවා T වල අගය 327යි සෙල්සියස් 600යි කෙල්වින්. කෙල්වින් වලින් 600ක් වෙනවනේ. කෙල්වින් 600. දැන් මෙතනට ගියහට පස්සේ අපිට හොයාගන්න පුළුවන් මුළු මෞල සංඛ්‍යාව කීයද කියන්නේ 0.49 ගානක අගයක් එනවා. තේරුණා නේද? 0.49 ගානක අගයක් එනවා. එතකොට ඒ උත්තරේ එන්නේ හරියටම මේ අගෙන්ම ගියොත් ඉන්නේ 4.9 ගාන 9 3ද 3නේ 3යි
ගාන වගේක් එනවා. මෙන්න මේ උත්තරේ තමයි ආසන්නෝගේ විද්වේෂයෙන් පහින් කරන ගාන හැදුවේ කට්ටිය. තේරුණේ නේද? එතකොට එහෙම ගියාට වැරද්දක් නැහැ. අනිවාර්යෙන් ඔරිජිනල් මාර්කින් ස්කීම් එක්සෑම් මේ ප්‍රශ්නයට આવොත් මේකට අනිවාර්යයෙන්ම දෙනවා. උත්තර දෙක අනිවාර්යෙන් ගණන් දශමයේ සංඛ්‍යාවල වෙනසෙන් ගන්න ලකුණු දෙනවා. කීයනොත් ඒව එහෙම අසාධාරණ වැඩක් වෙන්නේ නැහැ. මොකද ඕනෙකෙන් දන්නවා දන්න එක තමයි මේක කරලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒක වරදින්නේ නැහැ. හරිද? එතනින් මුළු බහුල සංඛ්‍යාව හේවුවම අපිට වැරදිපොත එක්සල් වගේ ගාන ඉස්සරහට ගෙනියන්න. ලස්සනට ගාන ඉස්සරහට ගෙනියන්න පුළුවන්. තේරුණාද කියන්නේ? පැහැදිලි කියන්නේ? හරි. එහෙම ගිහිල්ලා මේකෙන් KB KC වලට යන්න. එහෙනම් මොකද KC සමානයි දැන් මම ප්‍රකාශයෙන් දත් ආදේශ කරනවා. මෙතනෝල් ගෑස් සාන්ද්‍රණය මේ දිහේ මොකද මෙයාගේ ගෑස් වල සාන්ද්‍රණය බෙදුවා කාබන් මොනොක්සයිඩ් ගෑස් වල සාන්ද්‍රණය වරක් හයිඩ්‍රජන් ගෑස් වල සාන්ද්‍රණය සම්පූර්ණ එකේ වර්ගය. ඔතනදී ප්‍රකාශනයේ මෙතන ගෙනියන්න KC සමානයි පුතේ කීයක් කියලා එනවද උත්තරේ? KC සමානයි කීයද? ඔය ඕනෙම ටිකක් කියලාද KC කියන්නේ? කීයද? 277.778ක්ද? ඔව් එතකොට ඒකක එන්නේ DM 6යි MOL ඍණ 2යි මේව දෙන්නේ ලීටර් වලින්ද කි හරි ඒ ප්‍රශ්නේ නෑ මේව දෙන්නේ පොතේ දීලා තියෙන අගේ කීයද මේ වගේ එකද දීලා තියෙන්නේ ඒකමයි හරි ඒ සියලුගේ හරි පොතේ මෙහෙම අර තේරුණාද ගැටේ ඕනි ටික ඔක්කොම ටික මම ගියේ මේකෙන් අපිට KP හොයන්න බැරිද KP හොයන්න පුළුවන් එන්න මෙතන KP සමානයි KC වර RT වල ඩෙල්ටා n මෙයාව නිකන් KP සමානයි KC වර RT වල ඩෙල්ටා n දැන් මේ ගාන හදන්න ඩෙල්ටා n පදේ ඔය කට්ටිය හරියට හොයාගන්න මෙයාව සමානයි මොකද ඩෙල්ටා n කියලා කිව්වේ ප්‍රතිඵලවල ස්ථයික එකතුව ඍණ ප්‍රතික්‍රියකවල ස්ථයික එකතුව प्रतिफल स्ट्रेंथ 1යි प्रतिक्रिया स्ट्रेंथ 3යි පැහැදිලි නේද එහෙමනම් එක ඍණ 3යිනේ එහෙනම් ඩෙල්ටා x සමානයි කීයද ඍණ 2යි තේරෙනවද ඩෙල්ටා x සමානයි ඍණ 2යි එහෙනම් අපිට සිද්ධ වෙනවා මේකෙන් KP හොයන්න එහෙමනම් යනවා එතන එහෙනම් KP සමානයි KC වර RT වල ඍණ දෙවෙනි ඵලයේ ඍණ ඵලයේ තියාගෙන අපිට වැඩේ කරන්න පුළුවන්ද බෑ එහෙමනම් පුතේ මම මේක වෙනස් කරනවා KP සමානයි KC යට RT වල වර්ගය දැන් හරි නේද ඔය තියෙන වර්ග කරලා ගත්ත විදිහ තේරුණාද කියන්නේ ඒ වගේ වෙලාවට අපි කරන්නේ ඒක මොකද ඍණ බලය අපිට ගන්න බැහැ එහෙනම් මේක වෙනස් කර ගන්න ඕනේ එහෙම වෙනස් කරගෙන දැන් මෙතන දත්ත ටික ආදේශ කරා දැන් KP සමානයි KC වල දත්තය අපි දාන්නවා RT වල දත්තය අපි දාන්නවා ඒක වර්ග කරලා ප්‍රකාශනය සිදු කරලා අවසන් උත්තරේට ඒ සුදුේ ඔයාගේ වෙනවද උත්තරේ ගන්න පුළුවන් සුළු කරන්න උත්තරේ නේද එන්නේ පොඩි වෙනසක් සහිත වෙයි R වලගේ වෙනස් වෙනවනේ R වලගේ වෙනස් ඔබ නමුත් කෙමිස්ට්‍රි එක මෙච්චරයි තේරුණා නේද මේක යන්න තියෙන මූලික කෙමිස්ට්‍රි තේරුණාද කියන්නේ මේ තියරි හරිනම් ආදේශ කටි සම්පූර්ණ කරගන්න හරි right පුතේ මම ඉක්මනින්ම 27ක් හදලා දෙන්න. ඔය ගණන් දෙක අනුයාත අවුරුදු දෙකේ IIT එක්සෑම් වලදීම ගන්න දෙන්න. අනුයාත අවුරුදු දෙකක 27ක් හදලා 22ක් හදලා දෙන්න. sorry පොඩි මම කිව්වේ කීයද? 20 නෑ 22 අදානේ
දැන් අපිට මෙන්න මේ දත්ත ටික දීලා තියෙනවා. හරි. කාබන් මොනොක්සයිඩ් ආරම්භයේ 0.15ක් තියෙනවා. පද්ධති උෂ්ණත්වය 750යි පරිමාව 2.5යි. මේ IIT exam මට මතක නැහැ මේකද මුලින් තිබ්බ ඉස්සල් එකද කියලා. අනුයාත අවුරුදු දෙකක තිබ්බ ගණන් දෙකක. හරි. එතකොට දැන් ගාමි මෙන්න මෙහෙම දෙයක් කියනවා. සමතුලිත අවස්ථාවේදී පද්ධතිය මුළු පීඨය 8.5යි ATM වෙනතේ. සමතුලිත අවස්ථාවේදී PD සමානයි 8.5යි ATM මේක තියෙන්නේ පුතේ සමතුලිත අවස්ථාවේදී. සමතුලිත අවස්ථාවේදී මෙච්චරක් වෙනතේ මෙතනම 0.08ක් නිපද වෙනතේ. එතකොට මෙයාම 0.08යි මෙච්චර මවුල ගානක් ඇදෙන තුරු පද්ධතියට හයිඩ්‍රජන් එකතු කළේ නම් මම කියන්නේ මෙයාට එකතු කරන හයිඩ්‍රජන් ප්‍රමාණය අපි y කියලා ගමු. තේරුණානේ? එකතු කළේ නම් දැන් ආනෝ KPKC ගන්න එක නම් අර විදිය මෙලිපුත යන්න තියෙන්නේ KPKC හොයන්න කියනවා. එතකොට මෙයා 0.08යි නම් අනිවාර්යෙන් අපි දන්න ඕකේ දෙකුණේ 0.16ක් මෙයාගේ ප්‍රතික්‍රියාව වෙනවා. තේරුණානේ? එතකොට මෙයාගේ 0.08යි ප්‍රතික්‍රියාව වෙන්නේ. එතකොට මෙයාගේ 0.07ක් ඉතිරි වෙනවා. මෙයාගේ සමතුලිතේ y ඍණ 0.16ක් ඉතිරි වෙනවා. ඕක නේද වෙන්නේ? තේරුණාද කියන්නේ? පළවෙනිම දේ මෙතන ඉන්න කිසිම කෙනෙක් ඉන්න බෑ පුතේ මේ ෆෝමැට් එක ෆිල් කරගන්න බැරි. එහෙම ඉන්නවනම් එයා මේ සමතුලිතතාවය පාඩම කරේ නැහැ. ඉස්සෙල්ලා. තේරුණාද? මේ ෆෝමැට් එක ෆිල් කරන්න මොකද? අර ගියපු ක්‍රමයෙන් මේ යන්න තියෙන්නේ. තේරුණාද කියන්නේ? ගණන් කටපාඩම් කිරීම නෙවෙයි. යෙදී හොඳට පුරුදු වෙන්න. මම ওই තව ගණන් 7-8ක් ඉස්සරහට ආදායම ප්‍රසතියේ අන්න එතනින් පස්සේ තමයි මේකේ නියම රචනා වලට එන්න තියෙන්නේ. මොකද ඊට පස්සේ ASP වලට ගියා pH වලට ගියා මේ වගේ කොටස් දිගටම සම්බන්ධ වෙනවා. මේක ඉවර වෙන වැඩක් නෙවෙයි. පැහැදිලිද? උඩට මේ බේසික් ටික හදාගන්න. දැන් කෙලින්ම අපිට KPKC හොයන්න පුළුවන් y දන්න ඕනේ. එහෙනම් PV සමාන NRT දාලා අපිට මේක හොයාගන්න වෙනෝනේ. එහෙනම් PV සමාන NRT දැම්මට පස්සේ PV සමාන NRT දාලා අපිට හොයාගන්න පුළුවන් මොකද NT සමානයි කවුද කියලා. එහෙනම් එයා PV යට RT මෙතනින් මෙයාම හොයන්න. එයාම හොයලා ඉවරලා ඊට පස්සේ ඉන්නේ KC වලට. තේරුණාද? මෙතන ගියාට පස්සේ පුතේ y සමානයි කීයද ආවේ? මෙයාට එන අගේ වට කියන්නේ. ඔයාලා කොහොම ගියේ කවුද මේකට එන අගේ? මෙතනට එන අගේ. කීයද එන්නේ? 0.3යි 4යි 0.3යි 4යි ගානක අගයයි. මේක දෙන්නේ මේ උත්තරේ ගත්ත යතොත්සන් හරි. එතකොට එතනින් ගිහිල්ලා අපිට KC වලට යන්න පුළුවන්. එහෙනම් KC සමානයි මෙතනෝල් ගෑස් සාන්ද්‍රණය. මේ ගෑස් එකේ සාන්ද්‍රණය බෙදුවා කාබන් මොනොක්සයිඩ් ගෑස් මෙයාව වරක් හයිඩ්‍රජන් ගෑස් වල සම්පූර්ණ එකේ මොකක්ද? වර්ගය. මෙතන ආදේශ කළා KC ගන්න. KC වලට උත්තරය ඔය තියෙන එක එනවා. එන්නේ නේද? කීයද පුතේ එන්නේ? 222යි ගන්න. එහෙමද ඊපස්සේ 222යි ගන්නද? ඈ 220යි ගන්න. 20 දශම කීයද? දශම 5ක් වගේ නේද? මේ වගේ උත්තරයක් දෙන්න. මේක ගන්න. මේ ආසන්නයට ආපුවාද උස්සන්න? 220 ඔය තියෙන උත්තරේ ඉන්නේ. අපිට මතකයි ගණන් දෙකකින් මේක උත්තරයක් ආවේ නෑ. හරිද? දැන් KP හෙවද ඒකේ? ඒ තර විදියෙම KP සමානයි KC වරක් RT වල කවුද? ඩෙල්ටා L. ඩෙල්ටා L සමානයි 1 ඍණ 3යි right ඩෙල්ටා L සමානයි ඍණ 2යි KP සමානයි KC වරක් RT වල ඍණ දෙවෙනි බලය. එහෙනම් මේක මේ විදිහටම නේ KP සමානයි KC යට RT වල වර්ගය. මෙතන ගිහින් උත්තරය ගන්න. ඊට පස්සේ අහලා තියෙනවා ගානේ මෙන්න මෙහෙම දෙයක්. අවසාන කොටස. උත්ප්‍රේරක භාවිතා නොකර එම නිසා ඉහත ප්‍රතික්‍රියාව සිද්ධ නොවන තත්ත්වයකට ඉහත කාබන් මොනොක්සයිඩ් සහ හයිඩ්‍රජන් ප්‍රමාණය භාවිතා කෙරේ නම් අවසන් පීඩනය. ආයි කතා කරන්න දෙයක් නැහැ.
මෙතනින් තියෙනවා කාබන් මොනොක්සයිඩ් මේ ප්‍රමාණය. ඔන්න බලාගන්න මේ කාර්යය. මෙතනින් තියෙනවා හයිඩ්‍රජන් මේ ප්‍රමාණය. තේරුණානේ? එතකොට ආගන්න. උත්ප්‍රේරකයක් පාවිච්චි කරේ නැත්නම් සක්‍රිය ශක්තිය මේ දෙන්නගේ මදිනේ ප්‍රතිඵල පැත්තට යන්න. හොඳට ඒක තේරුම් ගන්න. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය මේ විදිහට පද්ධතිය තියෙනවා. මෙන්න කාබන් මොනොක්සයිඩ් ගෑස්, මෙයාව දාන 2යි හයිඩ්‍රජන් ගෑස්. හරි. එතකොට මෙයාව 0.15ක් තියෙනවා. මෙයා 0.34ක් තියෙනවා. හැබැයි උත්ප්‍රේරක නැහැ. උත්ප්‍රේරක නැත්නම් අපි දන්න සිද්ධියක් තමයි මේ ප්‍රතික්‍රියක තිබ්බට සක්‍රිය සංකීර්ණය හරහා මෙතනට යනවා. නමුත් මේ හරහා මෙතනට එන්න පුළුවන්ද? මේ පැත්ත සිද්ධ වෙන්නේ නැහැ. උත්ප්‍රේරක නැහැ. එතකොට සක්‍රිය ශක්තිය මදි නිසා උත්ප්‍රේරකය දෙන්නේ. තේරුණාද? එහෙනම් ප්‍රතික්‍රියාව ඉදිරියට යන්නේ නැහැ. එහෙනම් මේ සමතුලිතය මින් එහා කතන්දර කිසිම දෙයක් මෙයාව හැදෙන්න යන පාරේ මේ කිසිවක් අපට අදාළ වන්නේ නැත. ඉන් එහා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කියන දේ උදාහරණ තේරුම් ගන්න. පැහැදිලි නේද? උත්ප්‍රේරක නැතුව යනවා. හැබැයි ගාණි කියනවා මේ කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණයත් මේ හයිඩ්‍රජන් ප්‍රමාණයත් ආරම්භකගේ එලෙසින්ම තියෙනවා. එලෙසින්ම තියෙනවා නම් එලෙසින්ම ඇත. ඇයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ? ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැත්නම් ආරම්භකයේ ප්‍රතික්‍රියාව සමතුලිත අවසානයේ මොකද වෙනසක් අපිට ගන්න දෙයක් තියෙනවද? නැහැ. එහෙනම් පද්ධතියේ මුළු මෞල සංඛ්‍යාව කියන්නේ මේ දෙන්නගේ එකතුව. එවනේ ඔය දෙන්නගේ එකතුව. ඒ වෙලාවෙ අපි ගන්න පීඩනය කොච්චරද කියන්නේ. දැන් මෙතනෝල් බවට මොනෝ පරිවර්තනය වෙලාද? නැහැ. එහෙමනම් උත්ප්‍රේරක නැති වෙලාවෙ මම පද්ධතියට යනවා PV සමානයි nRT වලට. එහෙනම් P සමානයි nRT යට V කියන තැනම මේ. එනෝනේ දැන් ඉගෙන මම දන්නවා n කියලා කියන්නේ 0.15 ධන 0.34 මවුල කියන දේ. එහෙනම් R වලගේ අපිට ආදේශ කරන්න පුළුවන්, T වලගේ අපිට ආදේශ කරන්න පුළුවන්, පරිමාවකයේ දෙකනිෂ භාගයෙන් ආදේශ කරන්න පුළුවන්. එහෙනම් මෙයාවත් දන්නවා. දැන් බැලුවා අපිට පද්ධතිය මුළු පීඩනය හොයන්න පුළුවන්. ඒ එන්නේ උත්ප්‍රේරක කිසිවක් නොමැති අවස්ථාව තුළ කාබන් මොනොක්සයිඩ් සහ හයිඩ්‍රජන් ආරම්භක මෞල සංඛ්‍යාව ඇති විටදී ප්‍රතික්‍රියාව සිදු නොවන අවස්ථාවේ පද්ධතිය තුළ උත්පාදනය වෙන සමස්ත පීඩනය. පැහැදිලි කියනද? තේරුණාද ගානේ ගත විදිහ? අපි හිතන්න ඕනි අන්නේ තැනට. පැහැදිලිද? හොඳට ඒක මතකයේ තියාගන්න. අපි එක්සෑම් එකට මේ වගේ රචනා එකක් දැම්මම අනිවාර්යෙන් උතරින් පස්සේ උත්ප්‍රේරක සම්බන්ධ දෙයක් අහලාම තමයි නවත්තන්නේ. තේරුණානේ? ඒක හොඳට කට්ටිය තේරුම් ගන්න. හරි. right. හරි. තරකදේ පොට්ටක් නවතු කියන තීරක. තේරුණාද? සමතුලිත ප්‍රතික්‍රියා සම්බන්ධයේ වැදගත් කරුණු.
සමතුලිත ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් වැදගත් කරුණු. සමතුලිත ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් වැදගත් කරුණු. හරි. බලන්න මේ N2 gas මේ අවදාන H2 gas සමතුලිත වෙනවා NH3 gas හරි මේකේ සමතුලිත එහෙනම් මේකේ Kc සමානයි NH3 gas संपूर्ण के वर्गे बेदुआ N2 gas सांद्रणे वरक H2 gas सांद्रणे के संपूर्ण के घने उदाहरण N2 gas में अवदान H2 gas में समतुलित वेनो NH3 gas में अवदेकाल मेदन तुम मुलो समतुलित वेनो देखे पेदन मुलो समतुलित वेनो देखे पेदन Kc dash समान है NH3 गैस में सांद्रणे पलवेनी बल बेदुआ N2 गैस में सांद्रणे देखें निकवेनी बल H2 गैस में सांद्रणे तुन बेदीम देख बाले पैदल मौका तो नहीं मिला थी मूल प्रकाश नियम देखें बेदुना एवं मूल प्रकाश नियम देखें इकेन पेडियो මෙයාගේ සම්බන්ධයක් තියෙනවා ඔයාලා නිකමට හිතන්න මම දැන් දෙයක් මට වචනේ තනියෙන් කියලා ඉවර කරන්න පුළුවන් ඔයාලට දෙයක් ඔප්පු කරලා පෙන්නන්න හදන්න हर मैं मेहम देख करूँ NH3 गैस में के वर्गे हर बेदुआ N2 गैस में आगे सांद्रणे वरक H2 गैस में आगे सांद्रणे तुंगिनी बाले लेती बोले मम मेकर करना होते वर्ग मूले हरि हरि वर्गमूले लකුණ ගන්නේ නැතිව අපට මේකට දෙකෙන් එක් වෙනි බලය දාන්න පුළුවන් මේකට දෙකෙන් එක් වෙනි බලය දාන්න පුළුවන් මේකට ගුණ කිරීම දෙකෙන් එක් වෙනි බලය දාන්න පුළුවන් හරි එතකොට මේ ප්‍රකාශනයේ මෙතන ලියලා මේ පැත්තට මූලය ගත්තා නම් අනිවාර්යයෙන් මේ පැත්තත් මොකද වෙන්න ඕන මූලය ගන්නවා මේකනේ තේරුණානේ
මට මෙතනත් මූල ලකුණ අයින් කරලා මොකද මෙතන දාන්න ඕනේ? දෙකෙන් එක් වෙනි බලන්න. පැහැදිලිද මම කියන්නේ? right. එතකොට මේ දෙන්න කැපිලා යන්නේ නෙවෙයි. එතකොට මේකේ දෙකෙන් එක් වෙනි බලය මේක ඇත්තටම තුන බෙදීම දෙකනේ. එනෝනේ හරි. මේක මම මෙතනට ගෙනාවා. මේ ප්‍රකාශනය මම මෙතනට ගෙනාවා. ගෙනාලා මම මේකට වර්ගමූලය ගත්තා. එහෙනම් ඇත්තට මේ පැත්තත් වර්ගමූලය ගන්න ඕනේ. එතකොට මේ දෙකෙන් එකනේ වර්ගමූලය ගත්තා කියලා කියන්නේ. හරි. දැන් ඔයාලා නිකමට හිතන්න මේ ටිකමද මේ තියෙන්නේ කියලා. නේ මේ ටිකම තමයි මම මේ අරගෙන තියෙන්නේ. හැබැයි මේ ටික මම ගත්තේ මේ ප්‍රකාශනයේට මව් ප්‍රකාශනයේ වෙනසක් ගන්න. මොකද්ද මම මව් ප්‍රකාශනයේ කරපු වෙනස? මුළු ප්‍රකාශනයේම දෙකෙන් බෙදාගෙන ගියා. එහෙම නැත්නම් මුළු ප්‍රකාශනයේම දෙකෙන් එකෙන් වැඩි කරගෙන ගියා. තේරුණාද කියන්නේ? ඔයාලට දෙයක් තේරෙනවද? දැන් මෙතන KC dash මෙතන තියෙනවනේ KC dash කියන කෙනා. නේද? KC dash කියන කෙනා. මේක මෙයාගේ ඇසුරේ කියන්න බැරිද? මේ KC dash කියලා ගත්තේ මේ සමුදුලේ දෙක දාලා. ඒක මෙයාගේ ඇසුරින් කියන්න බැරිද? ඒක සමාන වෙනවද KC වලට? ඒක මෙයාට සමාන වෙනවද? නෑ. ඒක සමාන වෙන්නේ කාටද? KC වල දෙකෙන් එක් වෙනි බලය. මම කරපු දේ වලට පැහැදිලි. මම කරේ විදිහේ උඩ දාගන්න මෙන්න මේ යම් සමතුලිතයක් මුළු ප්‍රකාශනයේම මුළු සමතුලිතයේ යම් සංගුණකයකින් ගුණ කරපුයි. ඇත්තටම සමතුලිතයක් යම් සංගුණකයකින් ගුණ කළාම ගුණ කරන සංගුණකය සමතුලිතතා නියතේ බලයට යෙදී. වගන්ති යෙදෙනවද? යෙදුණනේ. ආයි දැන් මම දෙකෙන් බෙදලා දෙකෙන් එක අරන් පෙන්නුවේ මූලය අරන් ගන්න පුළුවන් ලේසි නිසා ඔක්කොම කරලා. එනවා කියන්නේ වැරදිනාවත් හරි. යම් සමතුලිතයක් යම් සංගුණකයකින් ගුණ කළ විට ගුණ කරන සංගුණකය නියතේ බලයට යෙදේ. එතකොට KC dash ලියන්නත් පුළුවන්. ඒක අපි දන්නේ නැද්ද වෙන්නේ? මෙයාව මෙයා ඇසුරින් ලියන්නත් පුළුවන්. හැබැයි එයා ඇසුරින් ලියනවා නම් ගුණ කරපු සංගුණකය මොනවද වෙන්න ඕනේ? නියතේ බලයට යෙදේ. ඇත්තටම යෙදෙනවද? ඔව් මේ යෙදුණා. එනෝනේ සමුද්‍රතා සම්බන්ධයෙන් වැදගත්කම් නේ මම කිව්වේ. එතකොට ඒකේ පළවෙනි වැදගත්කම මම කියන්නේ යම් සමතුලිතයක් යම් සංගුණකයකින් ගුණ කළ විටදී ගුණ කරන සංගුණකය නියතේ බලයට යෙදේ. එච්චරයි කියන්නේ. වැඩේ තමයි මේ තියෙන්නේ. පැහැදිලිද කියන්නේ? අපිට කෙලින්ම කියනවා මෙයාගේ නියතේ KC මෙයාගේ නියතේ KC dash KC dash යගේ KC ඇසුරින් සත්‍ය වන්නේ MCQ ගන්න. තේරුණාද? මේක මෙහෙම කිව්වත් හරි. KC dash සමානයි KC වල මූලය කියලා කිව්වා. තේරුණාද කියන්නේ? වැරදි ගාවත් මේක මෙතන තියෙන තුනෙන් ගුණ කරලා නම්
KC dash සමානයි KC වල ගණය. දැන් දෙන්න දෙයක් වුණේ මගේ නේ වුණා නම් තේරුණා නේද? පැහැදිලිද කියන්නේ? වැරදිනම් මේක 4න් බෙදලා නම් KC dash සමානයි KC වල 4න් 1 වෙනි බලය. ගුණකරන සංගුණකය නව ප්‍රකාශනයේ බලයේ තේරුණා නේද? උත්තර ඒක මතකයි කියලා. ලියන්න කේ. කියපු දේ තේරුණාද පුතේ? පැහැදිලි නේද? ලියන්න. समतुलितता प्रकाशनय यम संगुणकयकिन गुणगण विटदी गुणकरण एकही संगुणकය गुणकरण एकही संगुणकය ආරම්භක සමතුලිතතා ප්‍රකාශනයට අදාළ ආරම්භක සමතුලිතතා ප්‍රකාශනයට අදාළ සමතුලිතතා නියතයෙහි බලයට යෙදූ විට එනයි නව සමතුලිතතා ප්‍රකාශනයේදී समतुलितता नियते ලබාගත හැකි වේ. හරි. පුතේ මම දැන් කියන පිළිවෙලට මේක ලියන්න ඕන. එකම පිටුවේ ලස්සනට මේ දෙන්න දෙපැත්ත ගේනවා. හරි. දෙකට බෙදාගන්න පිටුව. හරි. මම කියන පිළිවෙලට යන්න. මේක ලියන්න, මේක දාන්න. වෙන මොකද ලියන්නේ? මේක ලියන්න, මේක දාන්න. අනිත් පැත්තේ මේක ගේන්නත් ඉඳ තියාගන්න ඕනේ. මේක ලියුවා මේ ප්‍රකාශනය දැම්මා. ඔය යනෝනේ. එනේ වෙන්න. මේක ලියුවා මේ ප්‍රකාශනය දැම්මා. හරිද? තේරුණාද? right. සුලකී. පැහැදිලිද වෙන්නේ? අනිත් පැත්තට. මේක ලිව්වා මේක දැම්මා. මේ මවුස් සිද්ධාන්තක උඩට මේව තේරුම් ගන්න ඕනේ. හරිද? දැන් ඔයාලා කරපු වැඩේ මෙතනින් මෙතනට ඇරෝ එකක් දාලා මෙහෙම ගුණ කිරීම දෙකෙන් එක කියලා මාර්ක් කරන්න.
වැඩි දෙනවා හරි පැහැදිලි right දැන් මේක අවසන් කරමු දැන් මේ එගොන ඔක්කො ගිරීමටම යන්නේ දැන් මේක මෙතන ලියුවට හරි ඊළඟට එන්න ඕනි දේ තමයි මෙන්න මේ දැන් මූලේ නැතුව ලියලා නමක් උත්තරක් තියෙනවනේ ඊට පස්සේ ආයෙ මේක ලියලා මූලේ දාන්න मैथ्स හොඳට දන්න අයට මේව විහිළු වෙන්නේ නැති. ඒ වුණාට කෙමිස්ට්‍රි වල මේව විහිළුනේ ලියා කියමු. සුළු කරන්න පොඩ්ඩක් දැනගන්න කියලා කෙමිස්ට්‍රි පුරුමම වෙන්නේ. අර ගොඩක් අය හිතන් ඉන්නෝනේ ඔය ගොඩක් අය ඉංග්‍රීසි මීඩියම් කරවනවා. ලීඩ්ස් එවුවම ඉංග්‍රීසි හැදෙනවා. ඉංග්‍රීසි හැදෙනවා කියලා මිනිහෙ බුද්ධිමත් එක්ක වෙන්නේ ඉංග්‍රීසි දාන්න පුරුව ගොඩක් ඉන්නවා. පැහැදිලිද? එහෙම වෙන්නේ ඒක ලැන්ග්වේජ් එකක් විතරයි. ඉංග්‍රීසි දන්න මොඩේ ගොඩක් ඉන්නේ. තව සමහරව එකක් ඉන්නෝනේ වයසට ගියාම මේ කට්ටිය කියනවා හරි කියලා. නෑ තරුණ කාලේ පොඩි කාලේ ඌරුව වයසට ගියපුවම ඉන්නවා. ඒ නිසා වයසට ගිය හැම කාලෙම කියන්නේ වැත්ත නෙවෙයි. හරිද නේද? තරුණ කාලේ හොරු ඉන්නවා. තරුණ කාලේ මොඩයෝ ඉන්නවා. තරුණ කාලේ කුඩු ගාපෙල් ඉන්නවා. තරුණ කාලේ දියුණු දාගෙන ඉන්නවා. උන් වයසට යනවා. ඒක උන් බුද්ධිමත් වෙනවා. නෑ වයසක ඌරුව ඉන්නවා. පැහැදිලිද? වයසක මොඩයෝ ඉන්නවා. වයසක හරක් ඉන්නවා. වයසක හොරු ඉන්නවා. ඒ නිසා වයසට යන ඔක්කොම හරිද? නෑ එහෙම නෑ. ඒ වගේ තමයි. ඉංග්‍රීසි දන්න ඔක්කොම බුද්ධිමත්ද? නෑ ඉංග්‍රීසි දන්න හොරු ඉන්නවා මොඩයෝ ඉන්නවා. පැහැදිලිද? ඒක ලැන්ග්වේජ් එකක් විතරයි. එන්න මේ වෙන. එන්න. දැන් මේක ලියුවද? හරිද? ආගන්න මේක හරිද? right. ඒකම නේද පුතේ මේ තියෙන්නේ. දැන් එන්න මෙතන. Betul. Ini sangat enam puluh ya. Baik. Ini bayar ini. Hari. Awal betul. Right. Putih. Then. Bade ukuran. Then bade ukuran. Hari. දැන් වෙන්න ඕනි දේ තමයි මේ දෙකටම පහලින් ලස්සනට වැටෙන්න ඕනි වරහනට යටින් එන්න ඕනි මේ ප්‍රකාශන දෙක මේ දෙකටම සෙට් වෙන්න වැටෙන්න ඕනි වරහනට යටින් එන්න ඕනි මේ ප්‍රකාශන දෙක Right. තව වැඩක් දැන් තියෙනවා. ඔය පළවෙනි කරුණ තමයි ඔය කියන්නේ. ඔන්න පොතේ දෙක. හොඳට බලාගන්න මේක. හොඳට අහගන්න. දෙදී A gas හොඳට අහගන්න පොතේ. ධන B gas මෙයා සමුදලිත වෙනවා. C gas ධන D gas හරිද හොඳට අහගන්න මේක KC සමානයි C gas සාන්ද්‍රණය වරක් D gas සාන්ද්‍රණය බෙදුවා A gas සාන්ද්‍රණය වරක් B gas සාන්ද්‍රණය පැහැදිලිද තේරුණාද එතකොට මේ තියෙන්නේ RF මේ තියෙන්නේ RB හරි මෙයාගේ C මම තව වැඩක් කියනවා C gas ධන D gas සමතුලිත වෙනවා A gas ධන B gas පැහැදිලිද මේකමයි හැබැයි දෙපැත්ත මොනවද කරලා තියෙන්නේ මාරු කරලා KC dash සමානයි A gas සාන්ද්‍රණය වරක් B gas සාන්ද්‍රණය බෙදුවා C
C ගෑස් සාන්ද්‍රණය වරක් D ගෑස් සාන්ද්‍රණය. තේරුණාද? උතන මේක තේරුම් ගන්න. දැන් මේ KC සමානයි KC ඩෑෂ් කියන්න පුළුවන් බැහැ. එහෙම කියන්න බැහැ. හරි. බලන්න මේ KC සමානයි KC ඩෑෂ් එහෙමද? නෑ. KC සමානයි KC ඩෑෂ් වෙන්නේ නෑ. මම මෙහෙම දෙයක් කරනවා. KC ඩෑෂ් වරක් C ගෑස් සාන්ද්‍රණය වරක් D ගෑස් සාන්ද්‍රණය සමානයි A ගෑස් සාන්ද්‍රණය වරක් B ගෑස් සාන්ද්‍රණය. හරි. මම මෙයා මෙහි කරලා KC ඩෑෂ් අරේ ගෙනියනවා. C ගෑස් සාන්ද්‍රණය වරක් D ගෑස් සාන්ද්‍රණය යට මෙයා මෙහෙට ගෙනියනවා. A ගෑස් සාන්ද්‍රණය වරක් D ගෑස් සාන්ද්‍රණය මෙයා සාන දැන් මෙයා මෙහෙට කියලා මෙයා මෙහෙට ගිහලා මෙයා අනිත් පැත්තට ගෙනියනවා. එතකොට මොකක්ද වෙන්නේ? එකකට KC ඩෑෂ් පැහැදිලි. දැන් මේ දිහා බැලුවම මේ යුනිට් එකයි මේ යුනිට් එකයි දෙක මොනවද වෙලා තියෙන්නේ? සමානයි. එහෙමනම් අවසාන වශයෙන් කියන්න තියෙන දේ KC සමානයි 1යට KC ඩෑෂ්. ප්‍රකාශනය මොකක්ද? සමතුලිතයේ ඉදිරි ආපසු මාරු කළ විටදී නියතය පරස්පරය සිදියාරින් නියතය පරස්පරය එකට අගෙන් කරපන්. තේරුණේ? කරුණාකර දෙන්න. උදාහරණ තේරුම් ගන්න ඕනේ. සමතුලිතතා ප්‍රකාශනයක समतुलितता प्रकाशनयक ඉදිරි ආපසු මාරු කළ විට ඉදිරි ආපසු මාරු කළ විට ඉදිරි ආපසු මාරු කළ විට නව ප්‍රකාශනයෙහි समतुलितता नियत यानु 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 ආරම්භක ප්‍රකාශනයට අදාළ समतुलितता नियतයෙහි පරස්පරය වනු ලබයි. දැන් මෙතනින් කියවෙ මොකක්ද? යම් සංගුණකයකින් ගුණ කරගෙන ගියොත් ගුණ කරන සංගුණකේ නියතේ ඵලයට එනවා. අරකින් කියවෙ මොකක්ද? ඉදිරි ආපසු මාරු වුණොත් මාරු කරන ලද එකේ නියතයගේ ආරම්භකයේ මොකද්ද? පරස්පරය.
තේරෙනවද? ගොනු ළමයි. ලියවනේ නේද? අර විදිහටම දාන්න. පාඩම් කරලා දෙන්නේ. රටේ ළමයි මහා විපතක් නේ. අනේ ළමයි Facebook එකට නම් දාන්න බැරි වුණා මාත් පොඩි උදව් ටිකක් කරා. Facebook එකට දාන්න. වීඩියෝ කරන්න කවුරුත් ඉන්නේ. මම දකින රෙකෝඩින් දාලා තියෙන ප්‍රශ්නයක් නෑ. තුප්පහිම වැඩ. මිනිහෙක්ට බත් පැකට් එකක් දීලා අඳින්න බැරිලට ඇඳුමක් දීලා පොතක් නැති කාට පොතක් දීලා ඒක ෆොටෝ ගහලා ඒක දාගෙන ගොම් අපරිණත වැඩක්. කවදාවත් කරන්න එපා. තමන් දෙන දෙයට තමන් කරන පරිත්‍යාගයට තමන්ට විනිශ්චයක් ලැබිලා දේවල් ලැබෙන්නේ ස්වභාව ධර්ම. එනනේ ඒවා ඕන විදිහට තමන් කරන්නේ ප්‍රසිද්ධියෙන් ලැබෙන දෙයක් නොමෙතනද. එනනේ බොහොම අපරිණත බුද්ධියක් තියෙන මිනිස්සුන්ගේ වැඩක්. තමන්ට දෙන්න පුළුවන් දේ දෙන්න. ඒක සබන් කැටයක් වෙන්න පුළුවන්. ඒක ටූත් බ්‍රෂ් එකක් ටූත් පේස්ට් එකක් වෙන්න පුළුවන්. ඒ තමන්ගේ තමන් උපයාගත් දෙයින් දෙන පරිත්‍යාගය. ඒක මේ ලෝකෙට පෙන්නන්න ඕනි මඟුලක් නෙවෙයි. ලැජ්ජෙන් වැඩක් කරනවා. තමන් දෙන දේවල් වලට ළමයි සබාධාමෙන් ලැබෙන්නේ. එච්චරයි තියෙන්නේ. විනිශ්චය තියෙන්නේ එතන. ඒ වගේදී හැබැයි අප නැහැ, කල් දෙමින් නැහැ. ඒ වලම රිසල්ට් එක ලැබෙනවා. හරිද? right. අපි අමු ඊළඟ එක. ඔය ලිව්වේ අංක 2. අංක 3ට. ඕවලමයි පුරුදු වෙන්න ජීවිතේ. කවදාවත් ඕවා කරන්න එපා. දැන් සමහර වෙන්නේ ඒකට ඇඳේ නිදා ගන්න ගෑනික විච් කරනවා Facebook එකේ. මගේ සුදු නෝනට සුදු පරිණයක් වෙනවා. ඒකේ හක්කුත් නෑ නේද? මේ ඉවෙනකන් ඇඳේ ඉඳලා යන්නේ. Facebook එකේ දානවා මගේ සුදු නෝනට සුදු පරිණයක් වෙනවා. ඔය තරම් නීහරක් වෙන්න හොඳ නෑ. පැහැදිලිද? ඒ කියන්නේ ගෑණි ඉන්නේ සමාජයේ ගෙදර. අන්න ඒක හරි ගෑණි ඉන්න සමාජයේ. හරිනේ? මම කියන දේ තේරුම් ගන්න හරියට. අන්න ඒ මට්ටමට පරිණත වෙන්න. එතකොට මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන්. පැහැදිලිද? right. එන්න මේ පැත්ත. ඇත්තටම කියන්නේ ඔය බොරුනේ. ඉතල බලන්න ඕනේ. ඒ කියන්නේ මට ඒව දාගන්න බැරි නිසා කියනවා. හරි. මේදී KC1 හොඳට බලන්න. බොහොම සරල උදාහරණයකින් මම මේක කියලා දෙන්නේ. එයාට අදාළ සමුද්‍ර ගණිතයේ KC2. හරි. මෙයා ප්‍රකාශන අංක 1, මෙයා ප්‍රකාශන අංක 2. පැහැදිලිද? අංක 1 ධන අංක 2.
හරි A gas ධන B gas වලින් හැදෙනව කවුද C gas ධන D gas මෙයා KC3 මෙයා KC3 1 සහ 2 ගෙන් ලියන්න පුළුවන් හරි ඔන්න බලන්න KC1 සමානයි C gas සාන්ද්‍රණය යට A gas සාන්ද්‍රණය මෙයා ඉතින් right මෙයාට මම දාන්න අපිට 4 KC2 සමානයි D gas සාන්ද්‍රණය බෙදුවා B gas සාන්ද්‍රණය මෙයා දාන්නම් 5 अंक 4 गुण करනවා अंक 5 තේරුණාද එතකොට KC1 වරක් KC2 සමානයි C gas සාන්ද්‍රණයේ ගුණ D gas සාන්ද්‍රණය බෙදුවා A gas සාන්ද්‍රණයේ ගුණ B gas සාන්ද්‍රණය මේක අංක 6 තේරුණානේ මම අංක 3ට යනවා මේ KC3 සමානයි C gas සාන්ද්‍රණය වරක් D gas සාන්ද්‍රණය බෙදුවා A gas සාන්ද්‍රණය වරක් B gas සාන්ද්‍රණය මෙයා ප්‍රකාශන අංක 7 7යි 6යි මොනවද වෙන්නේ සමාන එහෙමනම් අර වරහණෙන් පස්සේ එන්න ඕනි වැඩ තේරුණාද මෙතනට එන්න ඕනි अंक 7 प्रकाशनीय समानයි अंक 6 प्रकाශන එහෙනම් KC3 කියන කෙනා සමානයි KC1 වරක් KC වගන්ති මොකක්ද කරේ මොකක්ද එකතු කරමු හරි කරේ මොකක්ද එකතු කරමු ගුණේ මොකක්ද ගුණනේ නේ සමතුලිතතා ප්‍රකාශන දෙකක් එකතු කළ විට ප්‍රකාශන දෙක එකතු වෙනවා නියතයන් මොනවද වෙන්නේ ගුණනේ තේරුණාද කියන්නේ සමතුලිතතා ප්‍රකාශනයක් යම් සංගුණකයක ගුණ කරාම සංගුණකයේ නියතේ බලයට එද සමතුලිතතා ප්‍රකාශන දෙක ඉදිරියාපසු මාරු කරාම නියතේ එකයට අගයක් බවට පත් වෙනවා සමතුලිතතා නියත දෙකක් සමතුලිතතා ප්‍රකාශන දෙකක් එකතු කළ විටදී නියතයන් එකිනෙකා ගුණ වෙනවා අඩු කළ විටදී වෙනවා තේරුණාද ඔච්චරයි කියන්නේ ආය අඩු කරන එකක් කියන්නේ තේරුණානේ එතකොට එකතු වුණොත් නියතයට මොකද වෙන්නේ ගුණ වෙනවා අඩු වුණොත් නියතයට මොකද වෙන්නේ වෙන්නේ පැහැදිලි තේරුණාද කියන්නේ මේ ටිකේ එක MCQ එකක් බලාපොරොත්තු වෙනවා MCQ එකක් බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ මෙහෙම ප්‍රකාශන කීපයක් දීලා ඒ අතර සම්බන්ධය වෙන්නේ කියලා මේ වගේ උත්තර දෙන්නේ තේරුණාද තක්කාල වෙනස් කරලා ගන්නවා ටියුටේ ගන්න තියෙනවා වෙනස් කරලා ගන්න පුළුවන් වෙනස් කරලා අරගෙන ඒකෙන් ගන්න ඉස්සරහට ගෙනියන්න එතකොට මේ තියරිය අපි දැනගෙන ඉන්න ඕනේ පැහැදිලිද කියන්නේ right live මේක දැන් පරිගිනින් නේ ආදාරම් දෙන්න දෙන්න
විසානා හරි ඒ මෙතන සේවන කවුද නේද තව තියෙනවා අර එක ගම්මාන දෙකක් සම්පූර්ණයෙන් හොයන එක අතහැරියද ඔව් ඒ එහෙම ෆ්ලැට් ඇත්තටම මේ පහුගිය කාලේ පහුගිය අවුරුදු 15ක් විතර ගත්තම ඒ ඉදිකිරීම දරා ගන්න බැහැ පැහැදිලිද ඒ කියන්නේ මට ඇත්තටම පහුගිය කාලේ මම අපතේ ගිහිල්ලා තැනක ගියාම බය හිතුණා ඒ කියන්නේ පොළොවට මේක තියෙයිද එළි වෙනකන් ඉඳීද කියලා බයයි. ඒ කියන්නේ අපි පහලින් බිල්ඩින් එකට ඇතුළත් වුණාම වාහනේ ගිහලා පාක් කරලා දැන් උඩ නැගෙන යනවා සත්තු පහක් විතර යනවා. උඩ ගිහිල්ලා ඒ පැත්තෙන් එළියට ගියාම ආයෙ තියෙන්නේ ගිල්ල. අර මෙහෙම මහා ප්‍රපාතයක යට ඉඳලා කොන්ක්‍රීට් කරුටික් ගහගෙන ඇවිල්ලා මේ කට්ටිය මේ හොටෙල් එක හදාගන්නවා. එතකොට මේ පැත්තට ආයෙන්නේ මේ පැත්ත ආයෙ නෑනේ. එද උඩම තට්ටුවේ තම්බෙන්නේ බිම. ඒතර මේ තියෙන්නේ මේ පස් වේලට හේතු කරලා හදාගත්ත දෙයක්. එතකොට මේවා ටිකක් අමාරුයි දරා. එහෙම පුදුමාකාර තොගයක් ඔය ගියානේ. දැන් මෙතනින් පස්සේ ඇත්තටම කරන්න ඌ ආදාස් ප්‍රමාණයක් හම්බ වෙනවා. මේ එක්කෙනෙක්වත් මේවට පදිංචි කරන්න ඕන නැහැ. තැනිතලා බිමක ව්‍යාපෘති ගෙනියන්න ඕනේ මේ කම්ප්ලෙක්ස් එකේ. ගෙනියන සම්පූර්ණ මහා නිවාස වල එයාලට වාසස්ථාන දෙන්න තියෙනවා. ෆ්ලැට් වල ඉතින් ඉදිරියව සම්තලා කරලා ඒව වගා බිම් විදිහට බාර දෙන්න තියෙනවා. ගියා වගා කරා ඊට පස්සේ නිවාසයට ආවා. ආයි වැස්සක් ගිය ජීවිතේ ඉතිරි වගාවක් නෙහෙදිලා ඒව කෙටි කාලින වගාවක්. ආයි මේ වගේ පදිංචියට යන්න මම හිතන්නේ සාර්ථක වෙයි. බොහොම අසි පේරාදෙණිය විශ්වවිද්‍යාලය තමයි මුල් විනාශය. ආයි මල්වත්තක් නැතනම් පැහැදිලිද පිස්සු ඇද ඕකේ ප්‍රමාණය ගැන මට නම් ඒක දැක්කට පස්සේ ඒක හිතා ගන්න අදාහ ගන්න බැරි වුණා සාමාන්‍ය ඔය කට්ටිය ගිහලා ඉතින් ගැටමේ පන්සලට මල්වත්ත පොඩ්ඩක් පහු වෙනකොට මේක මාර්ගය මේ පන්සලට එන්න වෙන්න තියෙන්නේ එතකොට මෙතන පන්සලේ මෙහෙම මළුව තියෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන් මේ සැකිලි ආකෘති උඩ තියෙන මළුව. පහළින් සම්පූර්ණයෙන් ගඟ තමයි මේ ගලාගෙන යන්නේ. මේ මළුවයි දැන් මෙතන ආපුවම ගඟ ලස්සනට පේනවා. එහා පැත්ත මේ පැත්ත සම්පූර්ණයෙන් පේනවා. මේ පැත්ත පේන්නේ සම්පූර්ණයෙන් පේරාදෙණි ගාඩන් එක. මළුව. මේ මළුවයි සාමාන්‍යයෙන් ගඟේ වතුර යන දවසේ උස අඩි 80ක් විතර. අඩි 80ක්. එතකොට පළල ගඟේ පළල ගත්තොත් අඩි 300ට වැඩි. හැබැයි වතුර ගියා මේ මළු පහන් වැටවල් පවා වැහිලා යනවා. මේ ගානුව ඒ වතුරකට ඔයින් බේරුණා නේද? මම ඉන්නේ පේරාදෙණි පාලමච්චයක. මොකද පාලම පහුගිය කාලවල යද්දි පොඩි ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. අඩි 80ක් විතර උස්ස. අක්බාර් පාලම මම දන්නේ නැහැ මොන මට්ටමේ තියෙන්නේ කියලා පේරාදෙණි. කැම්පස් ළමයි මාරු වෙන්නේ ඉංජිනේර ෆැකල්ටි ළමයි මේ පැත්තට මාරු වෙන අක්බාර් පාලම. කොහොම වේද නැත්නම් ඔය යට විච් ඒරියා එක සයන්ස් ෆැකල්ටි ඇග්‍රි ෆැකල්ටි ලැබ්ස් ඔක්කොම තියෙන්නේ. කොයි තරම් උපකරණ තියෙන්නේ නැත්නම්. ජිම් එක ග්‍රවුන්ඩ් තුනම ඔය ඔක්කොම මාර විනාශයක් වෙලා. හරි අපරාධයි. පැහැදිලි මේ විනාශ. හිතන්න අමාරුයි. ඔය වතුර මට්ටම ඔය ඔතනින් පේරාදෙණි අක්බාර් පාලමේ කටුගස්තොටි මණම්පිටිය මයියන්ගනේ ඔය සෑම තැනකින් මම දැකලා තියෙනවා වැලි තලාව යන වතුර. ඒ සෑම පාලවකම අඩි 80ක් උසයි. ඒ වගේම මීටර් සාමාන්‍යයෙන් 100ට වැඩි. මීටර් 100ට වැඩි. මණම්පිටිය පාලම ඔකට ගිහිල්ලා තියෙනවා. හරි බයයි. පොඩි බයක් දැනෙනවා ඒකේ වතුර නැති කාලේ. ලොකු බයක් දැනෙනවා මේ පල්ලෙහ වෙනවා. ඒවා සමතලා වෙලා යනවා. සාමාන්‍යයෙන් ඔය කට්ටිය ජීවිත කාලේ කොහොමද මෙහෙම ගමතර දැකලා නැහැ. මගේ ජීවිත කාලේ වෙනත් නේ. හරි. මෙහෙම එකක් 1940 ගණන් වල 57 ඉඳලා ආව කියලා කියනවා. ඒකෙදි කියන ඔය ගැටපේ බෝධියේ
උඩ අත්තක ගෑවෙන ගන්නට ආවද ඒක මීටත් වැඩි. පැහැදිලි. එතකොට යට වෙන්න මෙච්චර දේවල් තිබිලා නැහැ. තේරුණාද? යට වෙන්න මෙච්චර දේවල් තිබිලා. ඒක පුදුමාකාර විනාශයක්. නොවැරදි ගතිය වෙනවා නම් මෑත කාලීනව හිතන්න එපා. තව අවුරුද්දකටවත් හිතන්න. මොකද තාමත් ඔබ මේ වියලිලා තෙත් ගතිය ගිහිලා නැහැ. දැන් ආයෙත් මේ 4 වෙනි ඉඳලා පොඩි පොඩි වෙහි ටිකක් එනවා. හරි. එතකොට මේ අර ඒ සම්පූර්ණ කඳු පිටේ ඔද්දටම වතුර ඇතුලට ගිහින් තෙත් වෙලා තියෙනවා. ඒ තෙතත් එක්ක තමයි ණය මාර විදිහට සිද්ධ. ගල් ගෙඩි ඔය රෝල් වෙලා එනවා. ඇල්ලපාරේ යන්න ඉන්නන්නොත් පැහැදිලි. අතිශය බයයි. කිසිම පැත්තකට යන්නේ. කොහොම ප්‍රවේශණකින් අපරාධනේ ගොඩවලේ හොටෙල්ස් එක කරපු අය ලොකු විනාශයක්. ඔය සීසන් එකේ ඉන්නේ. right. අපි ලියමුද? හරි අපරාධය. ගාකාවේ ලස්සන පැත්තක් විනාශ වෙනවා. ලියමු. අංක 3 නේ පැත්තේ. ඔව්. සමතුලිතතා ප්‍රකාශනයන් දෙකක් practice කරන්න ඉන්නේ කියලා උදේ ඉඳලා ලේසියි. කාමදී. හරි. සම්මුතිතා ප්‍රකාශනය දෙක. ප්‍රකාශනය දෙක. එකතු කළ විටදී. එකතු කළ විටදී. එකතු කළ විටදී. ඒවායේ समतुलितता नियंत्रण समतुलितता नियंत्रण गुणवीम सिद्धवන අතර समतुलितता प्रकाशनयन අඩුවීමක් සිදු වූ විට ඒවායෙහි समतुलितता නියතයන් අතර බෙදීමක් සිදුවේ. හරි. දැන් මේ ලීඩ්ස් එකේ කොන්සෙප්ට් එක ඒකදී ප්‍රැක්ටිස් ඒ වගේ වියදන් ළමයන් ඉන්න මොකද ගහ. පොසිටිව් එකක් 3000ක් විතර එක තැනක හිටගෙන ඉන්න තියෙනවා. එකපාරක් ඒ දුව ඉන්න දවසකට තිබ්බා මේ කුරුල්ලෙක්ට. ඒ කොස්ටියම් එක මම කොට 6000ක් දුන්නා. මුල්ම කාලේ පළවෙනිම දරුවනේ අපිත් යනවා අසා වීඩියෝ කරන්න බලාගෙන ගියා. මේ දැන් බලාගෙන ඉන්නෝ නෑ තාම දුව. එකපාරම ටීචර් කෙනෙක් යන්න කිව්වා. කෑ ප්‍රතිනිධිය කිව්වා. මම ආයේ කියලා දුව දාස් කිව්වා. තප්පර 6 තප්පරේට දාන කොස්ටියම් එක නෑ දාන. ඒගොල්ලෝ කියන්නේ මගා පිටුට වැඩක් යනවා තමාරට දුන්නා. ඒගොල්ලෝ කියන්නේ ඉඳලා යන්නේ. මම බැලුවා උන් ආයෙ නෝනා කියන්නේ නෑ දැක්විලා. මේ මැදදී නැටුම් වලට කටි ඉන්නේ දිනේ.
ඉඳලා තියෙන්නේ. සමහරවිට 10කට ගත නැතිව. දැන් මොනවද ලියන්නේ? ඒ කාලේ වගේ මොඩ් වැඩ නැහැ. මෙතුනට ආවද මෙයාට මේක මේ විදිහට ගන්න. මෙයාව අවසන්. මේකෙන් ඕනේ පුතේ මේ වරහණේ යට ඕනේ. හරිද? වරහණේ. හරිද? ජොලි ආලේ වල ගිහලා විකට් එකක් තරගවලදී විදුහල්පති විදියට විකට් එකක් තරගෙට ගිහිල්ලා ගුරුවරුන්ට බණිනේ. කියන්නේ ඒ විදුහල්පති විදියට ගිහිල්ලා සමහර ගුරුවරුන්ට කරේ බයිනේ බයින විදියට බයිනවා. ඒ වගේ තව සමහරට ආදරෙන් කතා කරන්න ඒවා තියෙනවා. ඒකත් අර බල පෙන්නන්නේ. මරු අපි කරපුවා හරිද? ආසන්න මේ තියරි එක තේරුණාද පුතේ? වැඩේ හරිද? ප්‍රකාශනයේ ගුණ කිරීම හරි බෙදීම හරි එකතු කිරීම හරි අඩු කිරීම හරි ඉදිරි යම සමාන කිරීම. පැහැදිලි නේද? right 10:45 විවේකයක් ගමු. 11:45 නෑ 10:45 11 කාලේ නේ විවේකයක් අරගෙන දිවාහාරි දැම්ම ගන්න එපා. දවල්වල ගෙන්නේ බලන්න. අර දොර අරින්න එපා. මේ දොර